ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් තියෙන ගැලැක්සි ගැන අහද්දී ඒ වගේ දුරකට යන්නේ කොහොමද කියන කුතුහලය ඕනෑම කෙනෙකුට ඇති වෙනව නේද? අද මේ පැහැදිලි කිරීමෙන් අපි ගවේෂණය කරන්නේ විශ්වයේ තියෙන පුළුවන් ඒ අපූර්වම සහ කෙටිම ගමන් මාර්ගයේ පිටුපස තියෙන විශ්මයජනක භෞතික විද්‍යාව ගැනයි. හරි, අපි මුලින්ම මේ දැවැන්ත ගැටලුවට අවධානය යොමු කරමු. සාමාන්‍ය අභ්‍යවකාශ යානයකින් මේ වගේ අතිවිශාල හිතාගන්නවත් බැරි දුර ප්‍රමාණයක් තරණය කරනවා කියන එක මනුෂ්‍ය ජීවිත කාලයක් ඇතුළත කිසිසේත්ම කරන්න බැරි දෙයක්. ඇත්තටම කිව්වොත් ඒක ප්‍රායෝගිකව සම්පූර්ණයෙන්ම කළ නොහැකි දෙයක් විදිහටයි සැලකෙන්නේ. විශ්වයේ කෙටිම ගමන් මාර්ගය. ඒ කියන්නේ අවකාශය සහ කාලය හරහා යන අපූර්ව ගමන. මේක තේරුම් ගන්න සම්පූර්ණ විශ්වෙම හරියට ලොකු කඩදාසියක් වගේ කියලා හිතමු. මේ කඩදාසියේ නමලා ගොඩක් දුරින් තියෙන ස්ථාන දෙකක් එකිනෙක ස්පර්ශ වෙන විදිහට ලං කරලා ඒක මැදින් කෙලින්ම සිදුරක් හැදුවොත් කොහොමද? අනේ ඒ විදිහට නිර්මාණය වෙන විශ්වීය කෙටි පාරට තමයි වෝම් හෝල් එමත් නැත්නම් පණුවමගක් කියලා කියන්නේ. හැබැයි මේ කෙටි ගමන් මාර්ග කියන්නේ නිකම්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල තියෙන මනහකල්පිත දේවල්ම නෙවෙයි. මේවා ඇල්බර්ට් අයින්ස්ටයින් සහ නේතන් රෝසන් කියන ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයින්ගේ සාපේක්ෂතා න්‍යායයේ සමීකරණ ඇතුලේ හැංගිලා තියෙන සැබෑ ගණිතමය හැකියාවන්. ඒ නිසාම මේවට අයින්ස්ටයින් රෝසන් පාලම් කියලත් විද්‍යාවේදී හඳුන්වනවා. පලනු හැකි දේ වෙත ළඟාවීම, ඒ කියන්නේ මේ වෝම් හෝල් එකේ උගුර එහෙමත් නැත්නම් ට්‍රෝත් එක වෙත පිවිසීම ගැනයි දැන් අපි කතා කරන්නේ. යම් විදිහකින් අභ්‍යවකාශ යානයක් මේ වගේ න්‍යායාත්මක දොරටුවක් ළඟට ඇත්තටම ගියොත් දකින්න ලැබෙන දසුන හරිම අමුතුයි. එතන තියෙන අතිශය ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසා අවකාශය තුල ආලෝකය කොතරම් නැවෙනවද කිව්වොත් මේ පිවිසුම හරියට විකෘති කණ්ණාඩියකින් ලෝකය බලනවා වගේ පෙනේවි. තරු ඇදෙනවා, ආලෝකය වක්‍ර වෙනවා, ඒ වගේම එකම දර්ශනය දෙතුන් වතාවක් පෙනෙන්නත් පුරුවන්. ස්පැගිටිෆිකේෂන් බලපෑම අතිශය ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයන්ගෙන් බේරෙන්නේ කොහොමද? මේ අමුතු පිවිසම දිහා පිටතේ ඉඳන් බලන් ඉන්න එක දෙයක්. හැබැයි ඒක ඇතුළට පියවර තබනවා කියන්නේ ඇඟ කිලිපොලා යන භෞතික අවධානමකට මුහුණ දෙනවා කියන එකයි. කෙනෙක් මීට ඇතුල් වුණොත් ගුරුත්වාකර්ෂණයේ තියෙන අතිවිශාල වෙනස්කම් නිසා පාදවලට දැනෙන ඇදීම හිසට දැනෙන බලයට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මේ අසමාන ඇදීම නිසා ශරීරය හරියට නූඩල්ස් එකක් වගේ දිගට ඇදින්න ගන්නවා. විද්‍යාත්මකව මේ ක්‍රියාවලියට කියන්නේ ස්පැගිටිෆිකේෂන් කියලයි. මේ වගේ බිහිසුණු ඇදීමකට ලක්වීම කළු කොහරාසලදිත් සිදු වෙනවා කියලා අපි දන්නවා. හැබැයි සමහර න්‍යායාත්මක ආකෘති වලින් අපිට පොඩි බලාපොරොත්තුවක් දෙනවා. ඒ තමයි ස්ථාවර වෝම් හෝල් එකක් ඇතුලේදී මේ ගමන කෙනෙකුට ආරක්ෂිතව යන්න පුළුවන් තරම් මුරුදු වෙන්න තිරතීමක් කියන එක. කොහොම වුණත් ඇත්තටම මොකද වෙන්නේ කියලා තාම කවුරුවත් හරියටම දන්නේ නැහැ. කාලතරණේ සහ පරස්පරතා විවිධ යුගයන් එකිනෙකට සම්බන්ධ වීම. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් කොහොම හරි මේ බිහිසුණු ගමනෙන් බේරුණා කියලා. එතකොට ඔහුට හොයාගන්න පුළුවන් වෙයි මේ උමං මාර්ග අවකාශය විතරක් නෙවෙයි කාලයත් හරහා යන කාලේ යන්ත්‍ර විදිහට ක්‍රියා කරන්න පුරුවන් කියලා. අතිශය ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසා න්‍යායාත්මකව මේ උමංගේ කෙලවරවල් දෙක කාලය හරහා එකිනෙකින් වෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 2026 වසරේදී ඇතුල් වෙලා 2526 වගේ ඈත අනාගතයකින් එළියට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් පිටත් වෙන්නත් කලින් අතීතයෙන් මතුවෙන්නත් පුළුවන්. හිතාගන්නවත් බෑ නේද? නමුත් මෙතනදී ලොකු ප්‍රශ්නයක් මට වෙනවා. මේ වගේ න්‍යායාත්මක කාලතරණයක් නිසා යථාර්ථයේ බිඳ වැටෙන පරස්පරතා එහෙමත් නැත්නම් පැරඩොක්සස් නිර්මාණය වෙනවා. උදාහරණයකට සංචාරකයෙක් අතීතයට ගිහින් තමන්ගේම ඉපදීම වළක්වා ගත්තොත් මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්නවලට පැහැදිලි උත්තර නැති නිසා බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරනවා විශ්වයේ මේ වගේ දේවල් වළක්වන්න ස්වභාවිකවම ගොඩනැගෙන නීති පද්ධතියක් තියෙන්න ඇති කියලා. අමුතු පදාර්ථ ගැටලුව එහෙමත් නැත්නම් මේ උමඟ දිගටම විවෘතව තියාගැනීමේ අභියෝගය. කාලතරණේ තියෙන මේ සංකීර්ණ ගැටලු ටිකක් වෙලාවකට පැත්තකින් තියමුකෝ. භෞතික විද්‍යාව මේ මුළු ගමනටම අතිවිශාල ප්‍රායෝගික බාධකයක් මතු කරනවා. ඒ තමයි බොහෝ න්‍යායන් වලට අනුව මේ ගණිතමය උමං මාර්ග හරහා කිසිම දෙයකට ගමන් කරන්න කලින්ම ඒවා වහාම කඩා වැටිලා වැහිලා යන්න තමයි බලන්නේ. හරියට තත්පරෙන් පංගුවකින් වැසෙන දොරක් වගේ. ආලෝකයටවත් ඒක හරහා යන්න තරම් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ දොරටුර කඩා වැටෙන නැතුව විවෘතව තියාගන්න නම් ඊටමත් සුවිශේෂී වගේම තවමත් හොයාගෙන නැති ද්‍රව්‍යයක් අවශ්‍ය වෙනවා කියලා විද්‍යාර්ථයන් උපකල්පනය කරනවා. මේකට එක්සොටික් මැටර් හැවත් අමුතු පදාර්ථය කියලා කියනවා. මේකේ තියෙන සාමාන්‍ය පදාර්ථයට වඩා හාත්පසින්ම වෙනස් වුණු ඍණ ශක්තිය.
සාමාන්‍ය ගුරුත්වාකර්ෂණය නිරන්තරයෙන්ම කරන්නේ දේවල් ඇතුළට ඇදලා වහන්න හදන එක. නමුත් ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව මේ කියන උපකල්පිත අමුතු පදාර්ථයේ ඍණ ශක්තියේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව පිටට තල්ලු කරනවා. ඒ මගින් මේ උමඟ කඩා වැටෙන්න නොදී ස්ථාවර කරනවා. හැබැයි ගැටලුව වෙන්නේ මේ කියන ද්‍රව්‍ය ඇත්තටම විශ්වයේ පවතිනවද කියන එක තවමත් ලොකුම අභිරහසක් වීමයි. වෝම්හෝල් ඇත්තටම තියෙනවද? විශ්වීය දොරටු සෙවීමේ මෙහෙයුම. අමුතු පදාර්ථ සහ ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයන් ගැන මේ සංකීර්ණ භෞතික විද්‍යාව ගවේෂණය කළාට පස්සේ අපිට වර්තමාන විද්‍යාත්මක යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැනට තියෙන ඇත්තම තත්ත්වය මේකයි. අභ්‍යවකාශයේ අපි නිරීක්ෂණය කරන හැම අමුතු ගුරුත්වාකර්ෂණ බලපෑමක්ම කළුකුවර වගේ දේවල් වලින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම දුරේක්ෂයක් මාර්ගයෙන් මේ වෙනකම් අපි වෝම් හෝල් එකක් ඇත්තටම හොයාගෙන නැහැ. ඒවා තවමත් සුන්දර ගණිතමය හැකියාවන් විතරයි. කොමුණත් ඉතිහාසය අපිට හරි අපූර්ව පාඩමක් කියා දෙනවා. ඒ තමයි අපේ මේ විශ්වයේ ප්‍රබන්ධයකට වඩා ගොඩක් අමුතුයි කියන එක. මතකද? කාලයක් කළුකොහර කියන දේවල්වත් විද්‍යාඥයින්ගේ සමීකරණවල විතරයි තිබුණේ. නමුත් අද වෙද්දී අපි ඒවයි ඡායාරූප පවා අරගෙන තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා හුදු ගණිතයෙන් පටන් ගන්නා දේවල් දවසක සැබෑ යථාර්ථයක් බවට පත්වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා කියලා. අඳුරේ සැඟවිලා තියනවා වෙන්න පුළුවන් මේ අපූර්ව විශ්වීය දොරටුව ගැන හිතන්න අන්තිමට පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරමින් අද අපි මේ පැහැදිලි කිරීම නිමා කරනවා. හදිස්සියවත් හෙට දවසේ විද්‍යාඥයන් ස්ථාවර වෝම් හෝල් එකක් හොයාගත්තොත් කිසිවක් නොදන්නා අවකාශයකට සහ කාලයකට යන්න මනුෂ්‍ය වර්ගයයකට අතුල් වෙන්න තීරණය කරයිද? එහෙමත් නැත්නම් ආරක්ෂිතව පෘථිවියේම රැඳී සිටීවිද? ඒක ඇත්තටම අපි හැමෝම කල්පනා කළ යුතු දෙයක්.